Hello guys, welcome to my YouTube channel. ඉතින් අද පොරොන්දුන විදිහටම පොය දවසේ පස්සේ දවසේ කියන්නේ 31 වෙනිදා part 2 එකක් අරන් ආවා. ඉතින් අපි දෙන්නත් එක්ක දැන් කඩුවැලේ ඉඳලා අතුරුගිරියට එනවා අයියාගේ workshop එකට. ඒ දන්සලක් දෙන්න plan කරන් ඉන්නවා. ඉතින් මේ ඒකේ වැඩ කරන ගමන් තමයි කිසි වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. ඊට ඉස්සරහා තිබුණා ළමයි Nescafe දන්සලක්. ඉතින් ඒකෙන් Nescafe එකක් පීලා ඊට පස්සේ තමයි 3ට විතර අපි දන්සල පටන් ගත්තේ. දන්සල දෙන අතරතුරෙත් ඉතින් හස්බන්ඩ්ගෙන් මටත් අයිස්ක්‍රීම් එකක් හම්බුණා. මමත් ඉතින් පැත්තෙන් කියලා ඉඳගෙන ඒක කක්කා බලාගෙන හිටියේ. ඉතින් මෙයාලා දන්සල දෙන හැටි. ඉතින් මමත් බෙදන්න ගියා ළමයි. ඒක නම් වීඩියෝ ගන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි දෙන්නම ගෙදරින් ආවා දන්සල වලට. එනකොට ගෙවල් ගහව අප්පච්චිලා කට්ටිය එකතු වෙලා රුලන් කැඳ දන්සලක් දීලා තිබුණා. ඒකේ නම් ඉතින් වීඩියෝස් ගන්න හම්බුන්නේ නැහැ. අපි ටිකක් පරක් වෙලානේ ගියේ. අද ඉතින් ළමයි විශේෂ දවසක්. මොකද අම්මගේ බර්ත්ඩේ එකත් අද. අපි ඉතින් හවුස් එකේ කේක් කපනකුණුත් ඉඳලා ඒ වැඩ ටිකත් ඉවර කරලා තමයි අපේ රෑ ගමන ආයිමත් පටන් ගන්න හදන්නේ. wish you a happy birthday අම්මා. අපේ ආයුෂත් අරගෙන දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි. අද අපි පටන් ගන්න ගෙවල් ගාවින්මයි. ඉතින් ලස්සන කූඩුවක් තියෙනවා මේ පැත්තේ. අපි ඒක බලන්න තමයි මුලින්ම ගියේ. පිළියන්දලා අවට කෙනෙක් නම් ඉතින් ඔයාටත් මේ කූඩුව ඇවිල්ලා බලන්න පුළුවන්. ඒක බලලා ඉවර වෙලා ළමයි අපි කෙලින්ම ගියේ පිළියන්දල ටවුන් එකට. ITN එකේ වෙසක් කලා පිටින් මේ පාර පිළියන්දල. ඉතින් අපි දෙන්න අද තමයි යන්නේ ටවුන් එක. හරිම ලස්සනයි ළමයි. ලයිට් දාලා තිබුණා පාර දිගටම. හැබැයි ඒ වගේම තමයි ට්‍රැෆික් එක වැඩි. පිරිස ගොඩාරියක් ඉන්නවා. ඉතින් වාහනයක්වත් නවත්ත ගන්න බැරි තරම් සෙනගක්. අපි දෙන්න ඉතින් වයිසිකලේ යන ගමන්ම තමයි වටපිටාවේ සුන්දරත්වය බැලුවේ. ඒ වගේම ළමයි බැතිගී ප්‍රසංගයක් තිබුණා. ඒතර මාර් විදිහටම සෙනග හිටියා. ඒ හින්දා අපි දෙන ටිකක් දුරින් නම් තමයි අපි දෙන්නට බලන්න ඕනේ.
ලස්සනයි. ඒකත් බලාගෙන අපිට ඊට පස්සේ කැස්බෑ පැත්තට ආවා. කැස්බෑ පැත්තට එනකොට ලස්සන තොරණක් තිබුණා. ඒ හරියනම් වැඩි සෙනගක් හිටියේ නැහැ. ඒ වුණාට ඒ තොරණත් හරිම ලස්සනයි. විදුනාගේ කලහය සාවධානව ඉවසූ අප මහා බුදුරජාණන් වහන්සේ මෙය කරසිට පැවසෙන වෛරයක් බව බුදුනාහට ප්‍රකාශ කොටදී මෙන්න මේ ගාථාව සජ්ජායනා කොට ඒ බද්ධ වෛරය සතහටම නිවාඩ වෙන්නේ. ඉතින් අපි ඒකත් බලාගෙන ගෙදර එනවා කියලා තීරණය කළා. මොකද කලින් දවසෙත් අපි පාන්දර වෙනකම් හිටියා. පහුදාට අයියට වැඩ. ඒ හින්දා අපි දෙන්න ආයිමත් සැරයක් ගෙදර ආවා. හැබැයි ගෙදර එනකොටත් ළමයි 12 විතර වෙලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අරන් එනකම් පරිස්සමෙන් ඉන්න. බලපු හැමෝටම thank you. bye bye.